සුබ දවසක් ඕගොල්ලෝ හැමෝටම. ඔන්න අදත් ඩිලක්ස් ඩයරි මගේ YouTube channel එකට ඕගොල්ලෝ ආදරෙන් පිළිගන්නවා. ඉතින් අපි අද බලමු රසට ගෝවා ටිකක් තෙල් දාගන්නේ කොහොමද කියලා. ඉතින් ගෝවා කියන්නේ අපිට අමුතු කෑමක් නෙවෙයි. අපේ ගෙවල් වලට නිතරම ගේන එළවලුවක්නේ. ඒ වගේම තමයි ඕගොල්ලෝ එක එක විදිහට මේක තෙල් දාන්න පුරුදු වෙලා ඇති. මේක පොඩ්ඩක් මම පොඩි වෙනසක් කරලා තමයි තෙල් දාන්නේ. බලමු එහෙනම් කොහොමද හදන්නේ මොනවද ඕන වෙන්නේ කියලා. දැන් මේ විදිහට භාජනයක් අරගෙන තෙල් ටිකක් දාලා ලිපේ තියලා තෙල් රත් වීගෙන එද්දි මුලින්ම සුදු ලුණු එකතු කරගන්නවා. සුදු ලුණු ටිකක් හොඳින් බැදෙන්න අරින්න. ඊට පස්සේ මේකට අපි අබ ටිකක් තමයි එකතු කරගන්න තියෙන්නේ. අබ ටික මේ විදිහට හොඳින් පුපුරලා බැදෙන්න අරින්න. එතකොට හොඳ සුවඳක් වගේම රසයකුත් එකතු වෙනවා. ඊට පස්සේ මේ විදිහට ලුණු එකතු කරගන්න. ඊළඟට එකතු කරන විශේෂම දේ තමයි නයි කොච්චි. නයි කොච්චි ටිකකුත් එකතු කරගන්න. නයි කොච්චි වලින් තමයි මේකට මම අවශ්‍ය රසය ගන්න. ඊළඟට කරපිංචා ටිකක් ඒ වගේම අමු මිරිස් ටිකක් මේකට එකතු කරගන්න. ඉතින් කියන්න ඕන මම මේ එකතු කරගන්න අර්තාපල්වල අල ටිකක් සිහින්ව ලියාගෙන මේ තෙල් එකටම එකතු කරගෙන හොඳින් තැම්බෙන්න දෙන්න. සුදු ලුණු කරපිංචා තෙලේ බදනකොට මේ වෙලාවේ හරිම සුවඳයි. ඊට පස්සේ මේ විදිහට පියනකින් වහලා විනාඩි 2-3ක් හොඳින් තැම්බෙන්න දෙන්න. ඉතින් විනාඩි 2-3කට පස්සේ මේ විදිහට පියන ඇරලා මම මේකට හීනියට ලියාගත්ත බල කරවල ටිකක් එකතු කරගන්නවා. ඕගොල්ලන්ට තියෙනවා නම් උම්මලකට එකතු කරගන්නත් පුළුවන්. ඉතින් දැන් එකතු කරගන්නේ බැදපු උළු හාල්ලට කිහිපයක්. ගෝවා උයනකොට උළු හාල්ලට කිහිපයක් දාගන්න අමතක කරන්න එපා. හරිම සුවඳක් වගේම අමුතුම රසක් එකතු කරනවා මේ උළු හාල් වලින්. ඉතින් මම ගෝවා තෙල් දාන එකට මිරිස් එකතු කරගන්නේ නැහැ. ඒ වෙනුවට ගම් මිරිස් කුඩු තමයි එකතු කරගන්නේ. තව දෙයක් කියන්න ඕන. මම ලිපේ ගින්දර වැඩි කරලා තමයි මේ තෙල් දාගන්නේ. ඉතින් අල ටික ඉක්මනින් තැම්බෙන්න ඕන නිසා තමයි වැඩි ගින්දරේ මෙහෙම කරන්නේ. ඕගොල්ලන්ට මේ පේන ඇති නිතරම හැඳි ගන්නවා මම අල ටික හට්ටියේ අඩියට අල්ලයි කියලා. මේක නන් ස්ටික් භාජනයක් නෙවෙයි නිසා. ඉතින් දැන් ගෝවා ටික එකතු කරගෙන හොඳින් මේ විදිහට මික්ස් වෙනකන් හැඳි ගන්න. මම කලිනුත් කිව්වා වගේ ගොඩාක් දේවල් එකතු කරගන්න නැතුව සිම්පල් විදිහට තමයි මේ ගෝවා තෙල් දාන්නේ. ඒ වුණාට හරිම රසයි. මේ විදිහට තෙල් දාලා බලන්න. ඒ වගේම අනිත් දේ තමයි මේක මම ගොඩාක් වෙලා ලිපේ තියන්නේ නැහැ. විනාඩි 3-4න් ඉක්මනින්ම වැඩි ගින්දරේ ෆ්‍රයි කරගන්නවා. අවසානයේ මේකට අවශ්‍ය පමණට ලුණු සහ කහ කුඩු එකතු කරගෙන නැවතත් පියන වහලා විනාඩියක් පමණ උයාගන්න. හදලා ඉවරුණාට පස්සේ භාජනය තියන්න එපා. මොකද රස්නෙට වතුර උනනවා වගේ වෙනවා. ඒ නිසා වෙන භාජනයකට ඉක්මනින් අයින් කරගන්න. ඉතින් ඔයත් එකපාරක් හරි හදලා බලන්න. මාරම රසයි මේ ගෝවා තෙම්පරාදුව. අදට වීඩියෝ එක ඉවරයි. අලුත් වීඩියෝ එකකින් ඉක්මනට හමු වෙනකන් ඕගොල්ලෝ හැමෝටම සුබම සුබ දවසක්.